තියෙන්නේ මේ අවස්ථාවේ සාකච්ඡා වෙන්නේ පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා පුරවැසිභාවය නොමැති හෝ ද්විත්ව පුරවැසිභාවයක් තියෙන කෙනෙක්ට මේ මැතිවරණයට ඉදිරිපත් වෙන්න පුළුවන් ද කියලා. අපි කවුරුත් දන්නවා 19 වෙනි සංශෝධනය තිබ්බ වෙලාවේ 19 වෙනි සංශෝධනයෙන් අපි පැහැදිලිව කියලා තිබ්බා ශ්‍රී ලංකා පුරවැසිභාවය නැත්තම් පූර්ණ පුරවැසිභාවයක් නැත්තම් එහෙම කෙනෙක්ට තරඟ කරන්න බෑ කියලා මහමැතිවරණයකට ජනාධිපතිවරණය මේක 20 වෙනි සංශෝධනයෙන් අයින් කරලා නැවතත් 21 වෙනි සංශෝධනයෙන් මේක ගෙලනලා තියෙනවා. එතකොට දැන් පළාත් මුලින්ම ලංකාවේ නීතිය ඒකද ලංකාවේ උපරිම නීතිය ව්‍යවස්ථාවේ නීතිය ඒක නම් එතනින් එහාට ප්‍රශ්නගත වෙන්න විදියක් නැහැ. විශේෂයෙන්ම පළාත් පාලන මැතිවරණ පනතේ 9 වගන්තියේ තියෙන ප්‍රතිපාදන මේ පුරවැසිභාවය පිළිබඳව. ඒක ඉතාම පැහැදිලිව කියනවා තමන් ශ්‍රී ලාංකික පුරවැසියෙක් නොවන්නේ නම් පළාත් පාලන මැතිවරණයකට තරඟ කරන්න බෑ කියලා එක විරුද්ධයක් තියෙනවා. තමන් පොදු රාජ්‍ය මණ්ඩලීය රටක සමාජිකයෙක් නම් එතන තියෙනවා ශ්‍රී ලංකා පුරවැසියෙක් වීම සහ පොදු රාජ්‍ය මණ්ඩලීය රටක සමාජිකයෙක් නම් ඒ ප්‍රශ්නය ඒ විදිහට බලපාන්නේ නැහැ කියලා. හැබැයි මගේ මතය වන්නේ නීතිමය අර්ථකථනයක් මත පොදු රාජ්‍ය මණ්ඩලීය රටක වුවත් අර මම ඉහත කීපු ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනයක් හින්දා සහ විශේෂයෙන්ම දැන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කරපු පහුගිය දවස්වල සමහර අය ගිහිල්ලා මේ පිළිබඳ මතයක් ශ්‍රේෂ්ඨාධිකරණයේ විමසුවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කරලා තියෙන හින්දා ශ්‍රී ලාංකික පුරවැසිභාවයක් අවශ්‍යයි කියලා අපේ ස්වාධිපත්‍ය බලය ඡන්ද බලය උරගා බලන්න නම් මම හිතනවා ශ්‍රී ලාංකික පුරවැසිභාවයක් නොමැති කෙනෙක්ට එසේ පළාත් පාලන මැතිවරණයකට හෝ ඉදිරිපත් විය නොහැකියි.